ඔබේ ජීවිතේ ඇතුලේ තමයි ඔබගේ ඇදහිල්ල තුල තමයි මේ ප්‍රාතිහාරාත්මක බලය තියෙන්නේ තාත්තේ තියෙන්නේ අම්මේ ඔබ තුල තියෙනවා මේ බලය හැබැයි ඔබ ඒක එළියට ගත්තදාට තමයි දන්නේ ඒ බලය තුල මුළු පවුලම නැගිටිනවා මුළු පරම්පරාවම නැගිටිනවා ඔබ යන තැන මිනිසුන්ට සහනය ලැබෙනවා ඔබ කතා කරන වචනයක් පාසා මිනිසුන්ගේ ජීවිතවලට උත්සාහයක් ලැබෙනවා ඒ නිසා තමයි ලාසරස් මිය ඇදිලා දවස් 4ක් කුණු වෙලා යේසුස් ස්වාමීන් වහන්සේ ළඟට විල්ලා කියනවා ගලහක් කුණු වෙලා දුබන හමනවා ඇති හැබැයි යේසුස් ස්වාමීන් වහන්සේ කියනවා ලාසරස් එළියට එන්න ලාසරස් දෙන්න පුළුවන් බෑ ඇඟ වටේ පටි යොදලා තිබුණා මූණ වහලා තිබුණා යුදානී සම්ප්‍රදාය අනුව හැබැයි යේසුස් ස්වාමීන් වහන්සේගේ ඒ වචනේ කොයිතරම් ප්‍රබලයිද ගල්ලන ඇතුලේ කුණු වෙච්ච ශරීරයකට ආය ජීවනයේ ලැබිලා මස් ටික ලැබිලා අටකඩු ශක්තිමත් වෙලා ඒ විතරක් නෙමෙයි ඔට්ටලා තියෙනකොට තමයි එළියට ආවේ අපේ ජීවිතවල කොච්චර දුර්වලකම් තිබුණත් කොච්චර බැරිභාවයන් තිබුණත් කොච්චර අඩුපාඩුකම් තිබුණත් කොච්චර රෝගී තත්ත්වයන් තිබුණත් මොන තරම් ජීවිතේ පීඩනය තිබුණත් ඔබ ආත්මානුභවයෙන් පිරෙනකොට ඔබ එළියට එනවා ඒ ප්‍රශ්නේ එළියට එනවා ඒ වේදනාවෙන් එළියට එනවා